වෘශ්චික ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කොයි විදිහටද ගත වෙන්නේ කියන එකයි අද මම කතා කරන්නේ. ඔබට කොයි වගේ වෙනස් වීම්ද සිද්ධ වෙන්නේ ජීවිතේ, මොන වගේ උස් පහත් වීම් සිද්ධ වෙනවද කියන එක කතා කරනවා. මේ හැම දෙයක්ම පැහැදිලි කරන්නේ තියෙන ග්‍රහ තත්ත්වයන් අනුව, ඒ වගේම ග්‍රහ මාරු වීම අනුව තමයි ඔබට පැහැදිලි කරන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් රවි, බුධ, කුජ, සිකුරු කියන ග්‍රහයන් මාසයකට වතාවක් වගේ තමයි ග්‍රහ මාරු වීම සිද්ධ වෙන්නේ. චන්ද්‍රයා සාමාන්‍යයෙන් දවස් 2:00මාරින් 2:00මාරට චලනය වෙනවා. ඒ වගේම ශනි, රාහු, කේතු ග්‍රහයන්ගේ චලනය වීම නැහැ. 2026 අවුරුද්දේ ගුරු ග්‍රහයා දෙවනිදා ජූනි 2 වෙනිදා කටක රාශියට ගමන් කරනවා. ඒ වගේම රාහු කේතු ග්‍රහයන් දෙසැම්බර් 5 වෙනිදා අවුරුද්ද අවසානය වෙනකොට චලනය වීමක් තියෙනවා මකර කටක රාශිය වලට. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් 2026 අවුරුද්ද ගත වෙන්නේ. ඔබට සාමාන්‍ය මාසික ලග්න පලාපල මගින් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මේ දැන් ඔබට කියන්නේ පොදුවේ 2026 අවුරුද්ද පුරාම ඔබට ඇති වෙන තත්ත්වය, ඔබේ ආර්ථික තත්ත්වය, ගෘහ ජීවිතය, රැකියා ව්‍යාපාර කටයුතු, මේ වගේ දේවල් ගැන තමයි අද කතා කරන්නේ. වෘශ්චික ලග්න හිමියන්ගේ ග්‍රහ තත්ත්වය ගැන මුලින්ම දැනගන්න එක වැදගත් වෙයි. ඔබට රවි, කුජ, බුධ, සිකුරු ග්‍රහයන් දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කරනවා ජනවාරි 1 වෙනිදා වෙනකොට. ඒ වගේම රාහු 4 වෙන්නේ, ශනි 5 වෙන්නේ, ගුරු 8 වෙන්නේ, කේතු 10 වෙන්නේ. මේ විදිහට තමයි ග්‍රහ තත්ත්වය තියෙන්නේ. ඔබ දන්නවා චන්ද්‍රයා දවස් 2:00මාරෙන් 2:00මාරට මාරු වෙනවා රාශියෙන් රාශියට. ඉතින් ඒ වගේම ජූනි 2 වෙනිදා කටක රාශියට නැවතත් ගුරු ග්‍රහයාගේ චලනය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අවසානයේ වෙනකොට අවුරුද්දේ රාහු කේතු ග්‍රහයන් දෙසැම්බර් 5 වෙනිදා මකර සහ කටක රාශිය වලට ගමන් කරනවා. මෙන්න මේ ග්‍රහ තත්ත්වයන් තමයි 2026 අවුරුද්ද තුල තියෙන්නේ. ඉතින් ඔබගේ සාමාන්‍ය පොදු තත්ත්වයන් ගැන බලනකොට වෘශ්චික ලග්න හිමියන්ට සාමාන්‍යයෙන්ම උරුම වෙච්චි හොඳ නරක ගතිගුණ දෙකම තියෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් ඔබගේ ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න නම් ඔබ ටිකක් උත්සාහවන්ත වෙන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ. ඔබ ක්‍රියාශීලී කෙනෙක් වුණාට ඉඳහිට වැඩ කල් දමන ස්වභාවය තියෙනවා. ඒක උපතින්ම එන සාමාන්‍ය ගති ලක්ෂණයක්. ඒ තත්ත්වය ඔබ මේ අවුරුද්දෙත් ටිකක් හිතට ගන්න ඕනි. වැඩ කටයුතු ප්‍රමාද කරන්න ගියොත් ඔබට වැඩ කටයුතු වල යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. පොදුවේ හැම තත්ත්වයක් ගැනම රැකියා ව්‍යාපාර කටයුතු, පෞද්ගලික ජීවිතය තුළ මුදල් තත්ත්වය සම්බන්ධව ඔබ වෙනදට වැඩිය හිතලම ඔබේ ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනි මේ අවුරුද්දේ. විශේෂයෙන්ම අවුරුද්දේ මුල කාල සීමාව තුළ, මුල මාස 5 තුළ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඔබේ ජීවිතේ වෙනස් කරගන්න එක ඔබේ අතේ තමයි තියෙන්නේ. ග්‍රහ තත්ත්වයන් කොයි විදිහට මාරු වුණත් ඔබේ උත්පත්ති, ඔබේ තියෙනවනේ ගති ලක්ෂණ, ඒ දේවල් වෙනස් කරගන්න මේ අවුරුද්දේ හිතට ගන්න මුලින්ම. මොකද මම එහෙම කිව්වේ මේ විදිහට අවුරුදු කීපයක්ම සමහර විට ඔබගේ ගෙවිලා යන්නේ නැති, අන්තිම මොහොත වෙනකන් බලාගෙන ඉඳලා ඔබට වැඩ වැරදිච්ච අවස්ථා ඇති, වැඩ පස්සට කල් දාලා ඒව ආපහු කරගන්න බැරි වෙච්ච අවස්ථා ඇති. ඉතින් මේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්න කිට්ටුයි. දැන් තව මාසයකටත් අඩු කාල සීමාවක් තියෙන්නේ. ඔබට උත්සාහවන්ත වුණොත් පුළුවන් ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. මුල ඉඳලම ඔබ සැලසුම් කරගන්න ඕනි කොයි විදිහටද ඔබේ ජීවිතේ වෙනස් කරගන්නේ කියලා. ඒකයි මම ඔබ කලින්ම දැනුවත් කරේ. ඉතින් 2026 අවුරුද්ද සාර්ථක කරගන්න පුළුවන් වෙයි ඔබගේ මේ තියෙන ග්‍රහ තත්ත්වයන් එක්ක. නමුත් ඔබ මුල් මාස 6 විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඔබට යම් යම් උස් පහත් වීම් තියෙනවා මේ මාසය දක්වා විශේෂයෙන්ම. මොකද ජූනි 2 වෙනිදා තමයි කටක රාශියට ඔබගේ පුණ්‍ය ස්ථානයට ගුරු ග්‍රහය ගමන් කරන්නේ. ඒ නිසා ඔබ ටිකක් සැලකිලිමත් වුණොත් මුල් මාස 6 සාර්ථක කරගන්න පුළුවන් වෙයි ඔබගේ ජීවිතේ. ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ඔබගේ අවුරුද්ද ආරම්භ වෙනකොට රවි, කුජ, බුධ, සිකුරු ග්‍රහයන් දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කරන්නේ. ඒක ඊටාම හොඳ යහපත් තත්ත්වයක්. ඒ වගේම දෙවැන්න අධිපති ගුරු 8 වෙන්නේ ගමන් කරන්නේ. ඉතින් අනිත් ග්‍රහ තත්ත්වයනොත් එක්ක බලනකොට පොදුවේ ලැබීම් තියෙනවා ඔබට. මොකද ධනස්ථානයේ මේ ලග්නාධිපති, 10 වෙන්න අධිපති, 11 වෙන්න අධිපති මේ ග්‍රහයන් ගමන් කරන එක ඔබ සැලකිලිමත් වෙන්න ඕනි. මුදල් වියදම් කරනකොට මුල් මාස 5 තුල විශේෂයෙන්ම මේක වැදගත් වෙනවා. ඔබට ලැබෙන මුදල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරොත් ජූනි මාසයෙන් පස්සේ ඊටාම හොඳ තත්ත්වයක් උදා වෙනවා ඔබට. ඔබ පරිස්සම් වෙන්න ඕනි ණයට දෙනකොට කාට හරි, වගේම ණයට ගැනීම වලින් විශාල වශයෙන් බැංකුව වලින් ණයට ගන්න යන්න එපා. තේපල සම්බන්ධ කටයුතු, එහෙම නැත්නම් වෙනත් ඔබේ පෞද්ගලික ජීවිතයේ කටයුතු වලට ඔබට ගෙවා ගන්න බැරි විදිහේ දේවල් වලට, ඒ වගේම මුදල් පොලියට දෙන කෙනෙක් නම් ඒවයෙන් පරිස්සම් වෙන්න ඕනි. සමහර විට ඔබට මුදල් ඒ වගේ දීලා පොලියක් නැති වෙන්න පුළුවන්, මුදලක් නැති වෙන්න පුළුවන්.
පොලියට ගැනීම වලිනුත් පරිස්සම් වෙන්න ඕනි. ඔබ විශාල වශයෙන් මේ පොලි මුදල් ගෙවන්න ගියොත් ඔබගේ එදිනෙදා ආදායම් තත්ත්වයට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ යම්කිසි ආදායමක් ඇති ඔබට රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය තමන්ගේ ආදායමට සරිලන විදිහට මාසයේ වැටුපට සරිලන විදිහට වියදම් කරගන්න උත්සාහ කරන්න මුල් මාස 5 තුල විශේෂයෙන්ම. එහෙම කරොත් ඔබට ගැටලු තත්ත්වයක් නැති වෙන්නේ නැහැ. මුදල් ඉතුරු කරගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන් මේ තියෙන තත්ත්වයන් එක්ක. නමුත් ජූනි මාසයෙන් පස්සේ ගොඩක්ම හොඳ තත්ත්වයක් එනවා. ගුරු නම වෙන්නට පුණ්‍යස්ථානයට ගමන් කිරීමත් එක්ක ඔබට විශාල වශයෙන් මුදල් ලැබීම වගේම විශාල ඉතුරු වර්ධනය කරගන්නත් හැකියාව ලැබෙනවා. ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට රැකියාව ව්‍යාපාර කටයුතු ගැනත් කතා කරන්නම ඕනි. මොකද මේ දෙක එකිනෙකට බැඳිලා තියෙන්නේ. රැකියාව ව්‍යාපාර කටයුතු සාර්ථක වුණොත් තමයි ඔබගේ ආර්ථික තත්ත්වයත් හොඳ මට්ටමකට එන්නේ. 2026 අවුරුද්ද ගැන කතා කරනකොට වෘශ්චික ලග්න හිමියන්ට රැකියාව ව්‍යාපාර කටයුතු සාර්ථක වන අවුරුද්දක්. මොකද රවි දෙවැන්නේ ගමන් කරන්නේ 10 වැන්න අධිපති බුධ කුජ සිකුරු ග්‍රහයින් එක්ක. ඉතින් ඔබට මේ අවුරුද්දේ පුළුවන් වෙයි අලුත් රැකියාවක් පටන් ගන්න, ව්‍යාපාරයක් පටන් ගන්න. මේ වෙනකොට එවැනි තත්ත්වයක යෙදිලා ඉන්න කෙනෙක් නම් ඔබට තවත් අමතර ආදායම් මාර්ගයක් හදා ගන්න පුළුවන් අවුරුද්දක් 2026 කියන්නේ. ඔබ ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් මොනවා හරි රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරනවා. ස්වයං රැකියාවක්, හවුල් ව්‍යාපාර කටයුත්තක් මේ වගේ ඕනම දෙයක මුදල් ලිපීම් කටයුත්තක යෙදිලානේ ඇත්තේ. ඉතින් ඒ අයට පුළුවන් ඒ එකකින් සෑහෙන්නේ නැතුව තවත් ඔබට ඒ දේවල් පුළුල් කරගන්න. ඔබ හිතන්න ස්වයං රැකියාවක් ගෙදරින්දන් කරන කෙනෙක් නම් සමහර විට ඔබට වෙනත් රැකියාවක් කරන්න පුළුවන් වෙයි ගෙදර ඉඳලා ඔන්ලයින් මාර්ගයෙන් හෝ ඔබගේ හවුල් ව්‍යාපාරයක් කතා කරගන්න යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්. ඔබට ඒ හොඳ හවුල් ව්‍යාපාර අවස්ථා ලැබෙන අවුරුද්දක් මේ අවුරුද්ද කියන්නේ 2026 අවුරුද්ද කියන්නේ. ඒ නිසා ඔබ එවැනි අවස්ථාවක් ආවොත් උත්සාහ කරන්න. සමහර විට කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කිරීමක් ඒ වගේ දේවල් ටිකක් හොයලා බලන්න. එකම දෙයකට කොටු වෙලා ඉන්න එපා. 2026 අවුරුද්ද කියන්නේ ඔබට ටිකක් වෙනදාට වැඩිය ඔබගේ නිම්වලලු පුළුල් කරගන්න පුළුවන් අවුරුද්දක්. ටිකක් බුද්ධිය පාවිච්චි කළා ආර්ථික තත්ත්වය රැකියාව ව්‍යාපාර කටයුතු නංව ගන්න පුළුවන් අවුරුද්දක් 2026 කියන්නේ. මුල් මාස 6ට වඩා විශේෂයෙන්ම ජූනි මාසයෙන් පස්සේ ගුරු කටක රාශියට ගමන් කිරීමත් එක්ක ඔබගේ ටිකක් පෙරපින් බලය වර්ධනය වෙන කාලයක්. ඒ නිසා ඔබට සමහර විට ඔබ දන්නේම නැතුව එවැනි ව්‍යාපාරික අවස්ථා උදා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් ආවොත් ඒ අභියෝග වලට මුහුණ දෙන්න. සාමාන්‍යයෙන් වෘශ්චික ලග්න හිමියන් කියන්නේ ඒ වගේ අය උපතින්ම අභියෝග වලට මුහුණ දෙන්න, අලුත් දේවල් කරන්න, අත්හදා බලන්න පුළුවන් කට්ටියක්. කුජ ඔබගේ ලග්නාධිපති වෙන්නේ. ඉතින් ඒ කුජගේ බලය වර්ධනය වීම නිසා ඔබට 2026 අවුරුද්දේ සමහර විට කලින් ඔබ වෙනත් අවුරුදු වල සැලසුම් කරපු දෙයක් අසාර්ථක වෙන්න ඇති. නමුත් මේ අවුරුද්දේ නැවතත් ඒක උත්සාහ කරලා බලන්න. මේ ව්‍යාපාරික අවස්ථාවක්, රැකියා අවස්ථාවක් හෝ වෙනත් මුදල් ලිපීමේ කටයුත්තක් මේ අවුරුද්දේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි වැඩ කල් දමන එක නවත්තන්න. ඔබ සාමාන්‍යයෙන් අන්තිම මොහොත වෙනකම්ම කල් දම ඉන්න ස්වභාවය තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ ඔබ වෙනස් විදිහට හිතුවොත් වැඩ කල් දාන්නේ නැතුව අලුත් විදිහට හිතලා ඔබේ ජීවිතේ වෙනස් කරගන්න හිතුවොත් හොඳ ග්‍රහ තත්ත්වයක් තියෙන්නේ. ඔබට ගොඩ එන්න පුළුවන් වෙයි. ඔබේ ජීවිතේ ආර්ථික තත්ත්වය වගේම රැකියා ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න පුළුවන් වෙයි. උසස් වීම නිලතල ආදියත් ලැබෙන්න වාසනාව තියෙනවා මේ අවුරුද්දේ. මොකද කේතු මූල ත්‍රිකෝණව 10 වැන්නේ ගමන් කරන්නේ. ඒ නිසා ඔබට වෙනදට වැඩිය වැඩි වැඩ කොටසක් රැකියා ව්‍යාපාර ස්ථානය තුල කරගන්න පුළුවන් වීම නිසා සුවිශේෂී පුද්ගල එක් බවට පත් වෙයි. එවැනි අවස්ථා තියෙන ඔබට රැකියා ව්‍යාපාර ස්ථානය තුල හොඳ උසස් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඔබ ඒ සඳහා යොමු වෙන්න ඔබේ ක්‍රියාකාරීත්වය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන්නේ. ස්ථාන දීපල ආදී සම්බන්ධව කතා කරනකොට 4 වැන්නේ ඔබගේ රාහු ගමන් කරන්නේ මූල ත්‍රිකෝණව. ඒ වගේම 4 වැන්න අධිපති ශනි ග්‍රහය 5 වැන්නේ. අනිත් ග්‍රහ තත්ත්වයන්ගේ බලපෑමත් එක්ක ඔබට දීපල සම්බන්ධව හොඳ පසුබිමක් තියෙනවා. මොකද 8 වැන්නේ ගමන් කරාට ගුරු ග්‍රහය 4 වැන්න දකිනවා. ඉතින් අවුරුද්ද පුරාම ඔබට දීපල මිලදී ගැනීම, විකිණීම්, අලුත් වැඩියා කිරීම මේ වගේ දේවල් වලින් හොඳ පසුබිමක් තියෙන්නේ. ඔබ එවැනි කටයුතු සඳහා උත්සාහ කරන්න. විශේෂයෙන් ඔබට පුළුවන් මේ අවුරුද්දේ දීපලක් අත්පත් කරගන්න උත්සාහ කරන්න. ඔබගේ තියෙන මුදල් අනවශ්‍ය විදිහට වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් නම් යම්කිසි ඉඩමක්, වාහනයක්, එහෙම නැත්නම් ගෙයක් හදන්න මුදල් යට කරන්න පුළුවන් නම් ඒක ටික ටික හරි හැදිලා
අවසාන වෙයි 2026 අවුරුද්ද වෙනකොට. ඒ නිසා එවැනි දේපලක් අත්පත් කරගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් කෘෂිකාර්මික කටයුත්තක් කරන්න. ඔබගේ ඉඩමක් තියෙනවා නම් ඔබ මොනවා හරි දෙයක් වවන්න උත්සාහ කරන්න. ඔබට ඒකත් හොඳ ආදායම් මාර්ගයක් වෙයි. මණික් පතල් කැණීම් කටයුතු මේ වගේ දේවල් වලටත් හොඳයි 2026 අවුරුද්ද. ඔබට ගොඩක් දුරට හොඳට ගැනුම්කරුවන් විකුණුම්කරුවන් ලැබෙන නීතිමය ගැටලු ආදී තියෙනවා නම් ඒවා ඉවත් වෙලා සතුරු කරදර ආදී ඉවත් වෙලා හොඳ වටපිටාවක් ඇති වෙනවා දේපල සම්බන්ධ කටයුතු වලට. ඔබ දේපල සම්බන්ධ ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට ඊටාම හොඳයි මේ අවුරුද්ද. ලාභ ලැබෙන වාසි ලැබෙන අවුරුද්දක්. හොඳ ගැනුම්කරුවන් විකුණුම්කරුවන් ලැබෙන හොඳ වටපිටාවක් ඇති වෙන අවුරුද්දක්. ඉතින් ඔබ එවැනි දේපල සම්බන්ධ කටයුතු වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයටත් හොඳයි මේ අවුරුද්ද. හොඳ වටපිටාවක් තියෙන දේපල සම්බන්ධ හැම කටයුත්තකටම මේ වෙනකොට ප්‍රමාද වෙලා හිටියානම් ඔබගේ දේපලක් විකුණ ගන්න මිලදී ගන්න හොඳ අවස්ථා උදා වෙයි 2026 අවුරුද්දේදී. 2026 අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ගොඩක් දුරට ජූනි මාසෙන් පස්සේ හොඳයි විවාහ වෙන්න දින යොදා ගන්න වගේ. ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට හොඳ විවාහ යෝජනා ලැබෙන්නත් වාසනාව තියෙනවා ජූනි මාසෙන් පස්සේ. ඊට කලින් එන විවාහ යෝජනා ගැන ඔබ ටිකක් හොයලා බලන්න ඕනි. හදිස්සි වෙලා තීරණ ගන්න එපා. ඒ වගේම දෙමව්පියන්ගේ ආශිර්වාදය ගන්න කේන්දර බලලා හොඳින් කටයුතු කරන්න උත්සාහ කරන්න. හැඟීම් වලට වහල් වෙලා ඔබේ ජීවිතේ ගැටලු තත්ත්වයන් නැති කරගන්න එපා. මේ මුල් මාස 6 තුල ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගෘහ ජීවිත ගත කරන අයට හොඳයි. ගෘහ ජීවිතයේ ඔබේ යුතුයකම් වගකීම් ඉටු කරගෙන පවුලයත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙයි. නමුත් මුල් මාස 6 තුල ගෘහ ජීවිත ගත කරන ඔබත් ටිකක් සැලකිලිමත් වෙන්න. ගෘහ ජීවිතයට වෙනදට වැඩිය කාලය වෙන් කරන්න. සමහර විට ඔබ රැකියාවට ව්‍යාපාරයට වැඩි කාලයක් යොදවලා තියෙනවා නම් ගෙදර දොරේ වැඩ කටයුතු ගැන හොයලා බලන්න බැරි වෙයි. සමහර විට දුර බැහැර සේවය කරන විදේශගතව ඉන්න අයට ගෙදර දොරේ වැඩ කටයුතු ගැන හොයලා බලන්න බැරි වෙයි. ඒ නිසා ඔබ නිතරම ගෘහ ජීවිතය ගැන ටිකක් වැඩිපුර උනන්දුවක් දක්වන්න ඕනි. දරුවන්ගේ වැඩ කටයුතු, පවුලේ අයගේ වැඩ කටයුතු ගැන ඒ වගේම පිටස්තර ගැටලු ගෘහ ජීවිතය තුළට ගෙන එන්නත් උත්සාහ කරන්න එපා. සමහර විට අනුන්ට උදව් කරන්න ගිහිල්ලා ඔබගේ පෞල් ජීවිතයට ගැටලු තත්ත්වයන් ඇති කරන්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ආශ්‍රය කරන අය ගැන උනත් ඒ වගේ ඔබගේ යහළු මිත්‍රාදීන්ට උදව් කරන්න ගිහිල්ලා ඔබට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඔබේ ගෘහ ජීවිතයට, විවාහ ජීවිතයට, පෞල් ජීවිතයට මුල් තැන දෙන්න. අනික් අය ගැන ඉන්පස්සේ කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු ගැන කතා කරනකොට පස්වැන්නේ ශනි ගමන් කරන්න මේ අවුරුද්ද පුරාම. ඒ වගේම පස්වැන්න අධිපති ගුරු ග්‍රහය 8 වැන්න සහ 9 වැන්න කියන රාශිවල ගමන් කරන්නේ. ඉතින් අනිත් ග්‍රහ තත්ත්වයන්ගේ චලනය වීම එක්ක ඔබට මේ අවුරුද්ද හොඳයි අධ්‍යාපන කටයුතු සඳහා. ඔබ උත්සාහ කරන්න කුමන වයසක හිටියත් අලුතෙන් උසස් අධ්‍යාපන කටයුත්තක් පටන් ගන්න ඉන්නවා නම් පහසුවෙන් මේ අධ්‍යාපන කටයුතු ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. ඔබගේ මතක ශක්තිය වර්ධනය වෙන පර්යේෂණ ගවේෂණය කරන්න පුළුවන් අවුරුද්දක් 2026 කියන්නේ. ඔබ එකෙන් ඵල නෙලා ගන්න 2026 අවුරුද්දේ අධ්‍යාපන කටයුතු වලින් තරග විභාග ආදියට පෙනී ඉන්න අනිවාර්යෙන්ම ඔබට හොඳ උසස් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙයි. විදේශගත වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරන අයටත් හොඳයි ගොඩක් දුරට. ජූනි මාසෙන් පස්සේ හොඳයි ඒ අයට. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරනකොට මුල් මාස 6 තුල විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඔබගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසා ඔබට සමහර විට යම් අසනීප තත්ත්වයන් වැළඳෙන්න පුළුවන්. ඒවා ටිකක් වැඩි දුර යන්න පුළුවන් ඔබ නිසි වෙලාවට බේත් ගත්තේ නැත්නම්. ඒ වගේම මේ වෙනකොටත් නිදන්ගත රෝග හෝ දිගු කාලීන ලෙඩ රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒ අය වැඩිපුර පරිස්සම් වෙන්න ඕනි. තමන්ගේ සෞඛ්‍ය ගැන, ශාරීරික මානසික සෞඛ්‍ය ටිකක් වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕනි. හොඳ තත්ත්වයට පත් කරගන්න. ඊළඟට ඔබ 2026 අවුරුද්දේ යම්කිසි සුබ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට සුබ දින විදිහට ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා කියන දවස් පෙන්වලා දෙන්න පුළුවන්. සුබ වර්ණය විදිහට රතු වර්ණය, ඒ වගේම සුබ අංක විදිහට 1 2 4 5 7 කියන අංක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබ ජනවාරි 1 වෙනිදා ආරම්භ වෙනකොටම ඔබේ 2026 අවුරුද්ද සැලසුම් කරගන්න. ඒ වගේම ආගමික කටයුතු වලට මුල් තැනක් දීලා පටන් ගන්න. මේ වෙනකොට සමහර විට ඔබට අපල තත්ත්වයන් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ජන්මේ රාෂ්ටක අපල ආදී.
ඒ අපල තිබුණත් නැතත් ඔබ ආගමික කටයුතු වලට යොමු වෙන්න ඔබට පුළුවන්. ඔබ කුමන ආගමක වුණත් ඔබේ ඒ ආගමට අදාළව තියෙන ඒ වතාවත්වල යෙදෙන්න. විශේෂයෙන්ම ඔබ බෞද්ධ ආගමිකයෙක් නම් ඔබට පුළුවන් අෂ්ටපාන පූජාවක් තබන්න, එහෙම නැත්නම් කිරිපිඩු පූජාවක් තබන්න, එහෙම නැත්නම් ඖෂධ පූජාවක් තබන්න. ඔබේ ළඟම පන්සලට ගිහිල්ලා හරි මේ කටයුතු කරලා ආරම්භ කරන්න. අනිවාර්යෙන්ම ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙයි. ඒ වගේම ඔබ කතෝලික බැතිමතෙක් නම් ඔබගේ ආගම අනුව තියෙන දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව, එහෙම නැත්නම් ශුද්ධ වූ ජපමාලය උච්චාරණය කිරීම, එහෙම නැත්නම් භාවනානුයෝගී වැඩසටහන්, බයිබලයේ කියවීම, මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා කොයි ආගමක කෙනෙක් වුණත් කමක් නැහැ. ඔබ හැකි විදිහට මේ ආගමික කටයුතු වල යෙදෙන්න. ඔබට ගොඩක් අපල තත්ත්වයන්ගෙන් දුර වෙලා, ශාරීරික මානසික පීඩාවන්ගෙන් දුර වෙලා හොඳ වාතාවරණයකින් 2026 ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. නිදුක් නිරෝගී භව ලැබේවා. යහපතක්ම වේවා ඔබට.